අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය 2024 එක පත්‍රය ඒ කොටසේ 5 වෙනි ප්‍රශ්නය. මේ ගැටලුව අපිට යොමු වෙලා තියෙන්නේ සීමාව පාඩමේ. මෙතන අපිට සීමාව විසඳන්න ආදේශ කරොත් අපි මුලින්ම ඔයාලට පේනවා ඇති මේ කොටසට. අපි ගත්තොත් මෙයාගේ හරයට මේ x සමාන 4 ආදේශ කරොත් මේ කොටස බිඳුවක් වෙනවා. ඒ වගේම තමා මේ සමීකරණයේ ඉහළ කොටස ගත්තත් x සමාන 4 ආදේශ කළොත් මේ කොටසත් බිඳුවක් වෙනවා. ඒ වගේම මේ කොටසත් බිඳුවක් වෙනවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතනදී බිඳුව බෙදීම බිඳුව කියන ප්‍රකාශනය තමයි අපිට එතකොට ලැබෙන්නේ. එතකොට මේ බිඳුව බෙදීම බිඳුව කියන කෙනා අපි අර්ථ දක්වන්නේ නැහැ. ඒක නිසා මේකෙදී අපිට මේ සීමාවට එකවර ආදේශ කිරීමෙන් මේ සීමාව විසඳන්න බෑ. එහෙමනම් අපි ක්‍රමයක් ගොඩනගා ගත යුතුයි මේ ප්‍රකාශනයේ ලවයේ සහ හරයේ බිඳුව ගොඩනැගීම වළක්වා ගන්න. නැත්නම් හරයේ හෝ ලවයේ බිඳුව ගොඩනැගීම වළක්වා ගන්න. මුලින්ම මට මෙතන A කියන ප්‍රකාශනය බිඳුවක් වීම වළක්වා ගන්න එයාව x ඍණ 3 වර්ගමූල ධන 1කින් ගුණ කරන්න පුළුවන්. එම්නම් මම මෙයාගේ හරයත් ලවයත් දෙකම x ඍණ 3 වර්ගමූල ධන 1කින් ගුණ කරනවා. එහෙමනම් දැන් මට පුළුවන් මෙතන ලවයේ මේ කොටස සුළු කරගන්න. නම් මම දන්නවා a ඍණ b ගුණ කිරීම a ධන b එහෙනම් a වර්ගය ඍණ b වර්ගය. හරි ඔයාලට දැන් පේනවා ඇති මේ අලුතෙන් එකතු කරපු x ඍණ 3 වර්ගමූල ධන 1 කියන කෙනාට මම 4 ආදේශ කරොත් ඒ ප්‍රකාශනයේ බිඳුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයට මම x ට 4 ආදේශ කරාට මේ ප්‍රකාශනයේ බිඳුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මම මෙතෙන්දී වැඩිපුර එකතු කරපු පදේ නිසා මේ ප්‍රකාශනයට තවදුරටත් හානියක් වෙන්නේ නැත. ඒ වගේම තමයි මෙතනදී x ඍණ 3 ඍණ 1 තවදුරටත් අපිට සුළු කරලා x ඍණ 4ක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ x ඍණ 4 එක පදයකට මෙතන යට එකක් අයින් කරන්න පුළුවන්. එතකොට මේ දැන් මෙතන x ඍණ 4ක් ඉතුරු වෙනවා. මෙතනදී තව දෙයක් දකිනවා මෙතන sin මූල x ඍණ 2 පදයක් තියෙනවා. සීමාව ඇතුලේ අපි දන්නවා මේ sin එන ගොඩාක් වෙලාවට එයාගේ සමීකරණය පාවිච්චි වෙනවා x limit to 0 x බිඳුව කරා යන විට sin x බෙදීම x කියන කෙනාගේ එකක් වෙනවා. මට මෙතන මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මේ sin මූල x ඍණ 2 යට මූල x ඍණ 2ක් හදාගන්න මේ sin 4 කරා x 4 කරා ලිමිට් වෙනකොට කියන තව විදිහකට කිව්වොත් මූල x 2 කරා ලිමිට් වෙනකොට මම දන්නවා sin මූල x ඍණ 2 බෙදීම මූල x ඍණ 2 එකයි කියන ප්‍රතිඵලය මට ගන්න පුළුවන්. මේ ඉතුරු වෙන x ඍණ 4 මම ලියාගත්තොත් මූල x ඍණ 2 මූල x ධන 2 කියලා මට පුළුවන් මූල x ඍණ 2 කියන කෙනා මේ sin එක කළා එයාගේ හරයට ගන්න. මූල x ධන 2 කියලා පදේ තමයි ඉතුරු වෙන්නේ. මූල x ධන 2ට x සමාන 4 ආදේශ කරාට එයා බිඳුවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මෙතනදී තියෙන ගැටලුව එතනින් වළක්වනවා. මොකද අපිට තාමත් මේකට ආදේශ කරන්න බෑ. මෙයත් බිඳුවක් වෙනවා ආදේශ කරොත් මෙයත් බිඳුවක් වෙනවා. ඒක නිසා තාමත් අපිට ආදේශය කරන්න බෑ. ඒක නිසා මම මේ x ඍණ 4 x ඍණ මූල 2 x ධන මූල 2 විදිහට කඩාගෙන sin ගේ හරය විදිහට මූල x ඍණ 2 ගන්නවා. මම මේ sin මූල x ඍණ 2 යට මූල x ඍණ 2 වෙනම පදයක් විදිහට මෙතනදී වෙන් කර ගන්නවා. දැන් මට පුළුවන් මේ සීමාව මේ ප්‍රකාශන දෙකේ ගුණිතයට වෙන වෙනම යොදා ගන්න. මට මෙතෙන්දී මේ x 4ට සීමා වෙන එක මට ලියා ගන්න පුළුවන් x 4ට සීමා වෙනවා නම් මූල x සීමා වෙන්නේ 4 මූලෙ. එහෙම නැත්නම් 2ට. එතකොට මූල x මූල 4 එහෙම නැත්නම් 2ට සීමා වෙනවා කියන්නේ මූල x ඍණ 2
සීමා වෙන්නේ බිඳුවට. එහෙමනම් මට මෙන්න මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනයේ x4ට සීමා වීම මට ලියන්න පුළුවන්. හරි. දැන් එහෙමනම් මේ සීමාවන් වෙන වෙනම සුළු කිරීමෙන් මේ ප්‍රකාශනයට x සමාන 4 ආදේශ කිරීමෙන් මේ මුළු ප්‍රකාශනයම මට එකයි කියලා ගන්න පුළුවන්. එහෙමනම් මට මේ ප්‍රකාශනය සුළු කිරීමෙන්